නෑමලයා. මෑමලයා. ඕක පුදුම නැටිලක් නැටුවා සෙව්වන් දියල්ලන්ට කලින්. ඈ? කෝ? දැන් කෝ? අර උගේ ෆොටෝ ඇවිල්ලා කරා මාත් දැන් දාන්න. හරිද? සෙව්වන් දී හංගගෙන හිටපු උන් ඔක්කොගේම ස්පොන්සර්ස් නාමලයා. ඈ? තෝ දැන් අප්පගේ හයිය අරගෙන කෑ ගැහුවා නේද? ඈ? අවුරුද්දක් ගියාලු ආණ්ඩුවට සෙව්වන් දී අල්ලන්න. ඉක්මනට එළියට දාන්න. ඉක්මනට බුකියන් එළියට දාලා. උඹ හිතුවා මදි මේ ලංකාවේ සෝෂල් මීඩියා එකේ උන්ගෙන් බේරිලා ඉන්න. ඈ? අපි හිතේ තියන් හිටියට මිනිස්සුන්ට මුල මතක නැහැ කියලා මිනිස්සුන්ට හොදට මුල මතකයි. දන්නවද? ගොඩාක් දේවල් මිනිස්සු අමතක කරගෙන එන ගමනේ අතීතයේ හොදට හාරලා අවසලා ගන්න හරි දස්සයි මේ ලංකාවේ සෝෂල් මීඩියා එක. ඒ නිසා උඹ දැනගනි. මම එදා ඉඳලා කියන්නේ ඕක හිරේ දාන්න ඕනේ නාමලයක්. ඕක තමයි ඔය මේ ගණේගොඩ මේ ගණේ මුල්ලේ සංජීවගේ ඝාතනයේට ඕක සාක්ෂියක් වෙවි. ඩෑන් ප්‍රියදාස්ගේ ඩෑන් ප්‍රියසාද්නේ ඒ මනුස්සයන් ඔය නාමල් එක්කම තමයි හිටියේ. අන්තිමේට දැක්කනේ කරපු දේ මොන් හිතුවා ඔක්කොම සාක්ෂි තමයි ඔය නැති කරුවේ. සාක්ෂි තමයි. දැන් තෝ මොකද කියන්නේ? දැන් ඔන් හෙට අනිද්දා දැන් නෑ ආද පේන්න. හෙට අනිද්දා මයික් පොල්ල ගාවට හැවදින් ආයෙත් පටන් ගන්නවා මෙහෙම තමයි අපි මෙහෙම ඉතින් දේශපාලනයේදී අපි මීටින් වලට යට ඇරේන්ජ් කරලා දුන්නා. තේ කහට ටිකක් දුන්නා. එහෙම කරා ඒ වුණාට එහෙම දන්නේ නෑ අපි දන්නේ නෑ කියලා කියනවා. හරිද? ඇවිල්ලා ගන්න. එතකොට බබයියෝ ඔව් අපි මේ අනාගත නාම ජනාධිපතිතුමා ඔව් ඇත්ත අනීම කරලා නෑ අහිංසකයි කියලා බයියෝ පටන් ගන්නවා මෙතන වැලලෙන්න. හරිද? තඩි ගහන්න ඕනේ මේ උන්ට අල්ලගෙන. ඇවිදින්. පේනවා නේද? අපිට පේනවා නේද? නාමල් කරලා නේද? නාමල් විතරක් නෙමෙයි. ඊයේ අල්ලපු මතුගම ෂාන් විමල් වීරවංශ කලුතර මේ රත්තරන් එතකොට මට මතක නෑ ඔය අරු මේ මුළු රාජපක්ෂ බද්දලේ දේශපාලනය කරපියෝ ඔක්කොමත් එක්ක මේක කාලා බීලා ඉඳලා කියනවා පාටි දාලා මහින්ද රාජපක්ෂ තරුණ කාලේ ඉඳලා මේ මතුගම ෂාන් ඉඳලා තියෙන තරුණ කාලේ ෆොටෝ එකකුත් දාලා තියෙනවා එතකොට තරුණ කාලේ කියන්නේ මේ අවුරුදු 25කට විතර එහා නෙමෙයි මේ දැන් අවුරුදු 3-4කට කලින් ගහපු එකක් ගැන මම මේ කියන්නේ හරිද තාමත් මහින්ද මහත්තයා තරුණයිනේ අපි මේ වයසයි කියලා කිව්වට අපි තමා නාකි මේ පේන්නේ පොණ්ඩේ පාට කොලා සුදු වෙලා දෙපැත්තේ ඒ හින්දා ඉතින් ඕක තමයි ඇත්ත නාම රාජපක්ෂ උඹලා මම ආලියා නැෂි මම ඉන්නකම් තොටනම් මම මේ බුකියේ වහන්න දෙන්නේ නෑ මම බයිනවා තොට තෝ මාව මරපිය තෝපි ඇවිල්ලා රට කෑවා තෝපි වාගේ තෝපේ පවුලේ උන් තෝපේ තාත්තලා තෝපි පවුල රට විනාශ කරමිසා තමයි මේ අහිංසක මිනිස්සුගේ පවුල් අද අනියම් සම්බන්ධතා දරුවෝ අනාථ නිවාසවල දරුවෝ දූෂණය වෙනවා දරුවන්ට ඉස්කෝලා නෑ මානසික ප්‍රශ්න අම්මා ළඟ නැතුව තාත්තා නැතුව මානසික ලෙඩ හැදෙන්න ළමන අම්මා නැතුව මේ මැද පැත්තක රටවල දුක් විඳින ගෑනු බලාපිය තොපි කරපුවා මේ තොපි කරපුවා අපි කාලේ ඇදලාද අපි තොපිට රසාවකුත් නැහැ රාජපක්ෂ පවුලේ උන් මොනවද රසාව කොහෙද තියෙන සල්ලියද මොන ඉඩ කඩම් විකුණලාද මොන හරක බාන විකුණලාද ආන්න දැක්කා නේද මුන් ඇවිල්ලා මද්ද්‍රව්‍ය ගෙන්නවා එක පැත්තකින් අනිත් පැත්තෙන් පාතාලේ කියලා එකක් හදලා පාතාලේ රන් කරා දැන් සෙව්වන් දිග සම්පූර්ණ වගකීම නාමලයා ගන්න ඕනේ ඕක තමයි ඔවා කරලා තියෙන්නේ ඕකගේ මහ එකයි ඔක්කොම ඊට පස්සේ මීඩියා කරාදී මේ මයික් අල්ලන්නේ උන්ට තඩි බාන්න එකක් නැද්ද මයික් අල්ලන මට අල්ලපියව කො මයික් ලංකාවට ගෙනලා මම කියලා දෙන්න මේ තරම් විනාශයක් අත තියෙන හැන පතුරක් ඒ මදිවට මේ වෙඩි උණ්ඩ මිද්දනිය ගන්න දෙයක් නෑ මිද්දනිය තනිකර ආයිස්ලාන්තයක් වෙලා ඔක්ක මිද්දනිය පටවලා දැන් ඊයේ පෙරේද මිද්දනියට ගෙන්නලා මිද්දනිය හරහා මේ මම දැක වෝට්ටු වල මේ මధుරවියලු මේ ඔක්කොම ඇද්දා අප්පච්චි විතරයි අදගෙන ගියේ නැත්තේ මේ මෙහෙ ඉඳලා අප්පච්චි විතරයි අරන් ගියේ නැත්තේ විජේරාමේ ඉඳලා ඔක්කොම ආයිසුයි අරවා මේවා ඔක්කොම මිද්දෙනට අරන් වල දැම්මා මහ පොළවේ හාරපල්ලා පොලිසියට මං කියන්නේ හාරපල්ලා සේරම ඔය මුළු මිද්දෙනියම පෙරලාපල්ලා පොළව පෙරලලා නාගරික මේ මොනවද මේ ඉඩම් මේවා එකේ දෙපාර්තමේන්තුවේ මේ අවසර අරගෙන සේරම පෙරලාපල්ලා ඩෝසර් කරපල්ලා ඔය සේරම යට තියෙනවා මුං අහංගපු මද්ද්‍රව්‍යයි පිස්තෝලයි අරවා මම මේට අවුරුදු 6කට කලින් මං කතන්දරයක් කිව්වා සෝෂල් මීඩියා එකේ TikTok එකේමයි කිව්වේ මං අදත් ඒක කියනවා මං එක කතාවක් කරා මහින්ද රාජපක්ෂලා ළඟ තියෙනවා නැවත රටේ යුද්ධයක් ඇති කරන්න පුළුවන් අවිය ආයුධ තියෙනවා. ඒ තරමට අවිය ආයුධ ගොඩක් තියෙනවා. හොලා මීට අවුරුදු 6කට කලින් ආලියා නැෂි මේ විදිහටම කිව්වා. අද බලන්න ගොඩ ගනින්න. ඔය රාජපක්ෂ ආණ්ඩුවල තිබ්බේ නේවා.
නැත්තේ මොකද? මට සිරිසේන මහත්තයාට එච්චර දේවල් කරන්න බෑ. සිරිසේන මහත්තයානේ මම වගේ අහිංසකයා. කොහොම හරි ඉතින් කවුරු හරි මේ කෝලයක් හරි දීලා කියන්නේ කට වහගෙන හිටපිය පාස්තුවකට බෝම්බ ගහන්න හිතාගෙන ඉන්නේ. කට ඔල්ලන්න එපා කියලා කියපාර බය වෙලා කිව්වේ නෑ පාස්තු ප්‍රහාරේ. ඕන් ඔච්චරයි. හරි බයයි මේ මිනිස්සවම හිටියට. ඇඟ බේර ගන්න හරි පේනවනේ. ඇඟ බේර ගත්තට ඉතින් වැඩක් නෑ. යනකොට කෝටියක් 100ක් ගන්න සල්ලි කොහෙන්ද? ඒවත් හොයන්න ඕනේ. එතකොට මේ රනිල් මහත්තයලා වුණත් ඉතින් රට දුන්නේ නැහැ නේ කරන්න සම්පූර්ණම වැඩිපුරම චන්ද්‍රිකා මැඩම් කරපු කාලෙන් ඒ මනුස්සයා හොරකම් කරපු දෙයක් නෑ. ඒ මනුස්සයා කාන්තාවක්. පේනවනේ කාන්තා නියෝජනය කරන මටම ගහන පහර කොහොමද කියලා. එතකොට රටේ ජනාධිපතිවරයා බෝම්බ ගහපේක සාධාරණයි. අය ඉතින් ගහනවා. ඉතින් දෙන්නේ නැහැ. ගෑනුන්ට දෙන්නේ නැහැ නේ ලංකාවේ තවත් තැනක් නැහැ නේ ගෑනුන්ට. දේශපාලනය කරන්න බඩු වලට නම් පුළුවන්. අර පේන්නේ අර මූණ පුරා මම වගේ ලිප්ස්ටික් ගාගෙන මගේ වගේ මෙයා මේ අක්කරයක් උදලා තියෙන කට පළල් හොන ලිප්ස්ටික් ගාන ගීතා කුමාරසිංහ නේද? උන් තමයි කෙරුවේ. ඇස් දෙක පියාගෙන මොකද හයිසි? කියන්නේ එහෙම කියන්නේ. අපි වගේ උන් දාපියව රට කරන්න. රටේ නීති හදන්න. රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න. ඒක කරන්නේ අපි එලෙව්වා ලංකාවෙනුත් එලෙව්වා ඉන්න දෙන්නේ නැතුව. තීත්ත කරලා වහකදුරු කරලා එලෙව්වා. හරිද? නාම රාජපක්ෂ යන තැන මේ මීඩියා කාරයෝ පස්සෙන් ගෙන්නගෙන කියනවා මෙහෙම තොපි රටට කිව්වට වැඩක් නෑ. තොපි කරපු හපංකම සේරමත් දන්නවා. ඔය තොපේ වහලු ඔය ඉන්නවනේ රජ කාලේ ඉඳලා හිටියා. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියනේ බුද්ධ ධර්මයට නිගා කරපියෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොරු කියාපියෝ පිළිගත්තේ නැති ඒවා. ඔය වෙන්න අපිතුමාලාගේ ජේසුස් වහන්සේලා කරලා ඉඳලා හිටියා. ඒ වගේ කොටසක් තාම ඉන්නවා ලංකාවේ. උන් තමයි ඔය පස්සෙන් යන්නේ. ඔවුන්ට වැඩක් නෑ. උන් ඇවිල්ලා ඒකම තමයි උන් හදන්න බෑ. හැබැයි මේ රාජපක්ෂලා හොරු කියලා තේරුම් ගත්තව සේරම මාලිමාවට හැරුණා. සේරම හැරුණා. අනිත් ඔය අනිත් උන් හැරෙන්නේ හරවන්න බෑ. ඒ උන්ගේ උන්ගේ පාපේ සහ තාම උන්ට වැජ වෙන්න පුළුවන්. රාජපක්ෂලා හරහා තාම වැජ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය ඉන්නේ එල්ලිලා. හරිද? මහින්ද මහත්තයාගේ බලය තමයි ඔය ඔක්කොටම තියෙන්නේ. නැත්තේ නෑ. මහින්ද මහත්තයාගේ පවර්ෆුල් එක තමයි අල්ලගෙන දඟලන්නේ. ඕවා ඉතින් බොහොම කෙටි කාලයක්. නමුත් ශ්‍රී ලංකාවේ මහ ජනතාව පුදුම කර්මයක් කෙරුවා. පුදුම කර්ම මාර ගලකොට නෑ. මොකද අරකා මේ ඉත්තකන්දේ අර සිවුරු හොරා කියනවා මං ඒක තමයි කියන්නේ කියනවා මේ ලංකාවේ මිනිස්සුන්ගේ පව් මේ නැති වෙන්න නම් නාමල් ජනාධිපති කරන්න ඕන. මාගේ සිවුර ගලවලා කසාද බැඳ පිය නාමල්. එතකොට හරි ඊට නාමලට ගවමක් අඳලා උඹ ඇඳපන් කලිසන් නැත්නම් උඹ ඇඳපන් මේ ගවුම්. එතකොට ඔයලට හොද වෙනවා. කියනවා බන උපාසකම්මලා මේ ඉන්නවා ෂෝක් එකට බන කියලා මැද්දෙන් කියනවා මේ උඹලා ගැහුවනේ කතරේ මාලිමාවට ගහන උගේ අතේ ගහන්නේ ජුණ්ඩගේ අල්ලලා මාලිමාවට ගහන මිනිස්සුන්ට යන්නේ නමන්නේ නැතුව මිනිස්සු අසරණ කරලා දාලා අර දරුවෝ බඩගින්නේ හිටියා බයික් වල ළමයි දැක්ක නේද ඉස්කෝලේ යන ළමයින්ට වාහන මේ බයික් වල තෙල් නැතුව බයික් වල නිදි ළමයි පිටිපස්සේ තාත්තලා ඉන්නවා හිටගෙන මේ තෙල් පොලින් වල එච්චර ව්‍යසනයක් ලංකාවේ මුළු ලෝකයක් දැක්කනේ ඒක මුළු ලෝකයක් යාරගලේ එතකොට කවුද රට කෙරුවේ? එතකොට රාජපක්ෂලා කෙරුවේ. දැන් ඇවදින් නාමලයා කයිරෝ ඕකගේ කට වහන්න එකෙක් නෑනේ. ඕකගේ මගේ වගේ තියෙන පිත්තන් කට වහන්න එකෙක් නෑනේ. මම ඒකයි කියන්නේ. අපේ කට වහන්න තමයි පස්සෙන් එන්නේ. මට වාරකට දානවලු මේකට දානවලු ඕකට දානවලු දාලා බලාපල්ලා ගැඹුරද කියලා. එතකොට තේරෙයි ගැඹුරද නැද්ද කියලා. දැම්මොත් ඉතින් පුතේ ගොඩෙන්ට හම්බු වෙන්නේ නෑ ආයේ. ඒකත් කියන්න ඕනේ. ඉතින් කියනවා රට ඉඳගෙන සත්‍ය කතා කරනවා රට ඉඳලා සත්‍ය කතා කරන්න එපාලු රට ඉඳලා රට විදිහට ඉන්නලු මේකේ දැන් මං අරකු බිබ්බ නටන්නම් බලන්න ඒත් බයිනවා අපි කතා කරන්න හොඳ නැහැ මං බයිනවා මම රට ආවේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න වාතාවරණයක් නැති හින්දා මම වගේ ලක්ෂ ගාණක් ගෑනු මිනිස්සු ඇවිදින් ඉනවා මං උන් වෙනුවෙන් කතා කරනවා තොපි මට කරන්න පුළුවන් දෙයක් කරපියා රාජපක්ෂලා රට කාපු නිසා තමයි අපි රට ආවේ තොපි අපි ගෙන්නගනියෝ ලංකාවට තොපි ගෙන්නලා අපිට ලස්සන ජීවිත හදලා දීපියව. කසාද බඳලා නැතිව මම වාගේ ඉනවා බන්දලා දීපියව මිනිසුන්ට. අපිට කසාද බඳලා ලස්සන පවුල් කන්න ඕනේ. අපිට ලව් කරන්න. තොපි විතරක් කසාද බඳිනවා, වෙඩින් ගන්නවා, ලව් කරනවා. රාජපක්ෂලා මහින්ද මහත්තයාගේ පුතු ඔක්කොම එහෙමනේ. අපිට කොහෙද? අපිට තියනවද පවරු වල නගින්න යන සල්ලි? කී දෙනෙක් ඉන්නවද කසාද බඳලා වෙඩින් එකක් ගන්න ලක්ෂ කීයක් ඕනද අද? උන් ඔක්කොම කරනවා. අපේ සල්ලි වලින්. රටවල් වෙන්දලා ආපු සල්ලි මිනිස්සු ඩොලර් දැම්මෙත් නෑනේ අකෝ ගෝඨාභයගේ අරගල කාලේ මතකනේ ඩොලර් දැම්මේ නෑ අපේ කොල්ලෝ කෙල්ලෝ එච්චර තොපි අපිට රටකටවත් ඇදින් සනසීමේ ඉඳ හදලා දීලා තිනවද මේ රටවල් වල කොහෙද මේ රටවල් නීති මේ ලංකාවේ තානාපතිකාර වලින් කීයෙන් කී දෙනාද නීති කරන්නේ ගෑනු කී දෙනා අර එල්ලලා මරලා සෞදි අරාබියාවේ එල්ලිලා මැරිලා කියලා කියනවා එල්ලලා මරලා කියනවා ඉවරයි පණ ගියා
අහිංසක කාන්තාව සැපයක් කියලා දෙයක් දැකලවත් නැහැ හැකට. අපි නම් කාලේ ඉඳලා හරි මෙහෙම හරි ඉන්නවා කියලා කියන්න පුළුවන් හම්දුලිල්ලා. ඈ විනාශ කෙරුවා. ඒ වෙලාවේදී අර කවරන් කටාගෙන කියනවා සේව්වන්දි දෙක හැමිනිච්චව දාලා තියෙන සෝෂල් මීඩියා එකේ උන්. තව බලාගෙන හිටපියේ. නරියා. රට කාලා අප්පා කාලා විනාශ කළා ආවා මේක රට කන්න දැන් තව. කරුමේ බහිරවේ බේරෙන්න නැහැ මේ මිනිස්සුන්ට. පුදුම කර්මයක් මුන් අපිට දීලා තියෙන්නේ.